සාකච්ඡාව. එතකොට 2024 දී දරුවෝ ඇවිල්ලා තියෙනවා 12 වෙනි ප්‍රශ්නයේ විදිහට මෙන්න මේ ප්‍රශ්නය. මේක ඔයාට ආකාර දෙකකට විසඳන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ අර තාප රසායනික චක්‍රයකින් හෝ අපි අර ඔයාට උගන්වන ක්‍රමය අර බිඳුණු බන්ධනවල එන්තැල්පිය කියන සමීකරණය. මම ඒකටම මේ ටිකක් කාලය වැය වෙන මෙන්න මේ තාප රසායනික චක්‍රයෙන් මේක හදලා පෙන්නන්නම් ඔයාට. ඒ කියන්නේ දැන් අපිට ගානේ තීලා තියෙන දරුවනේ මෙන්න මෙහෙම මේකට අපි තාප රසායනික චක්‍රයක් ඇඳගත්තොත් හරි භාගයක් H2 gas ධන භාගයක් Cl2 gas පුතේ ලැබෙනවා HCl gas right. ඉතින් මේකේ දැන් මේ බන්ධන ශක්තියනේ කියන්නේ බන්ධන කැඩීමට අදාළ ශක්තියනේ දීලා තියෙන්නේ. ඔබ දැනගන්න ඕන මේ බන්ධන ශක්තියින් කියලා දුන්නාම ඒකේ අදහස් කරන්නේ බන්ධන කැඩීමට අදාළ ශක්තියින් කියන එක. ඒතර මේ බන්ධන කැඩීමට අදාළ ශක්තියින්නේ මේකේ දීලා තියෙන්නේ. එතකොට අපි දන්නවා HCl ගෑස් එකේ බන්ධන කැඩුණොත් මොකද්ද වෙන්නේ? එයා හැදෙනවා පුතේ H පරමාණු ඊට අමතරව Cl පරමාණු. හරි. එතකොට Cl2 කියන කෙනාගේ බන්ධන කැඩුණොත් එයා හදන්නේ Cl පරමාණු. H2 එයා හදන්නේ පුතේ H පරමාණු. ඔබට බන්ධන විකටන එන්තැල්පිය මතක තියෙන්න ඕන. හරි. හැබැයි මෙතනදී පටලව ගන්න එපා. මේ බන්ධන විකටන එන්තැල්පි මෙතන දීලා තිබ්බට බන්ධන විකටන එන්තැල්පිය හැමතිස්සෙම දැන් මේ 436 242 431 මේ දීලා තියෙන දරුවෝ මෙන්න මේ කියන දැන් H2 කියන කෙනාට අදාළව තමයි 436 තියෙන්නේ. ඒ කියන්නේ H2 එක මවුලයක්. මේක එක මවුලයකට අදාළව තියෙන්නේ. හැබැයි අපිට ගානේ දීලා තියෙන්නේ භාගයක්. හරි. එතකොට අපි මෙතනට 436 දාලා හරියන්නේ ඒකෙන් භාගෙ තමයි දාන්න ඕන. මෙතන Cl2 ගයාගේ 242යි ඒක දාලා හරියන්නේ ඒකෙන් භාගෙ දාන්න ඕන. හරි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරාසය මේක අපි x කියමුකෝ. HCl කියන කෙනාගේ එකක් කැඩෙන්න අදාළ ශක්තිය 431යි. ඒතකොට ඒක එහෙමම දාන්න. හරි. ඒක එහෙමම දාන්න. ඒක 431ක් තමයි දාන්න ඕනේ. ආයේ ඒක දරුවෝ දෙකෙන් බෙදන්නේ නෑ. ඇයි මෙතන මවුල එකක්නේ කොහොමත් ලියලා තියෙන්නේ. ඒ නිසා ඒක 431ම තමයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ එකට මොකක්ද දාන්නද? තාප රසායනික චක්‍රයේ හෙස් නියමේ දානවා. කොහොමද හෙස් නියමේ දාන්නේ? හෙස් නියමේ දාපුවාම අපි දන්නවා x ධන 431 සමානයි මේ දෙකේ එකතුව. මම භාගය උක්ත කරලාම ලියන්නම්. ඒ කියන්නේ 436 ධන 242. එතකොට x ධන 431 සමානයි මෙතන එනවා කීයක්ද 8යි 7යි right 6යි නේ. ඒතර මේක දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට x සමානයි මේක දෙකෙන් බෙදමු අපි 3යි 3යි 9යි නේ. ඕකෙන් අඩු කරනවා 431 එහාට ගෙනියමු 431 ඒ කියන්නේ 9න් එකක් ගියාම 8යි sorry අපි අනිත් පැත්තට අඩු කරන්න ඕනේ මේ ලොකු වගේ අනිත් එක්කෙනානේ. එතකොට 1න් 9ක් ගියාම 2යි එතකොට right ඒ කියන්නේ 1 කියන්නේ 11නේ. එතකොට 11න් 9ක් ගියාම 2යි right 2 තියෙනවා. එතකොට 42න් යන්න ඕන 33ක් නේ. 42න් 33ක් යන්න ඕනේ. ඒ කියන්නේ 9යි. right එතකොට මේක හැබැයි ඍණ උත්තරයක්. පැහැදිලිද? හරි. උත්තරේ ඍණ 92යි. හරිම සරලයි. සරල තාප රසායනික චක්‍රයක් දාන්න තියෙන්නේ. හැබැයි මම මේ වගේ ගණන් හදන්න කියලා ඔබට කියලා තියෙන්නේ තාප රසායනික චක්‍රයක් දාලා නෙමෙයි. මොකද අපි දන්නවා අපිට තව මීට වඩා පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතික්‍රියාව අපේ දැන් මම මේක
අයින් කරනවා අවශ්‍ය කෙනෙක්ට වීඩියෝ එක පෝස්ට් කරලා මේ බලා ගන්න පුළුවන්. එතකොට මේකේ දරුවෝ අපිට පුළුවන්කම තියෙනවා හරි මේ මම කියලා දෙන ක්‍රමය ඇප්ලයි කරන්න. හැබැයි මේ අපෙන් අහන ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඒ ප්‍රතික්‍රියාව දරුවනේ අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? වායුමය ප්‍රතික්‍රියක සහ වායුමය ප්‍රතිඵල පමණක් තියෙන්න ඕන. දැන් අපිට තේරෙනවා මෙතන වායු, මේක වායු, මේක වායු. එතකොට මේ මුළු ප්‍රතික්‍රියාවේ ඉන්න හැමෝම මුළු ප්‍රතික්‍රියාවේ ඉන්න හැමෝම ඒ කියන්නේ ප්‍රතික්‍රියක සහ දරුවනේ ප්‍රතිඵල කියන දෙගොල්ලොම හරි වායුමය අවස්ථාවේ නම් ඉන්නේ. සහ මේක ඇතුලේ තියෙන සියලුම ඒ කියන්නේ අපිට මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය දැන් මේක අස්සේ මේක දෙයක් දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ඔබ දන්නවනේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී බන්ධන කැඩීම් සහ බන්ධන සෑදීම් කියන දෙකම තියෙනවනේ. ඒකට අපි ප්‍රතික්‍රියාවක් කියන්නේ සමහර බන්ධන කැඩෙනවා සමහර බන්ධන හැදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අස්සේ කැඩෙන බන්ධනවලත් හැදෙන බන්ධනවලත් ශක්තියින් අපිට දීලා තියෙන්නත් ඕන. මම මේ කියන කෙටි ක්‍රමය ඔබට දාන්න ඕනේ නම් මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල වායුමය අවස්ථාවෙන් දීලා තියෙන්නත් ඕන. ආයේ ඒ හැම කෙනෙක්ගෙම බන්ධන කැඩෙන බන්ධන තියෙන්න පුළුවන් හැදෙන බන්ධන තියෙන්න පුළුවන් මේවල ශක්තිය දෙන්න ඕන. හරි. එතකොට අපිට පැහැදිලිවම පේනවා මෙන්න මේකේ හැටියට හරි මේකට දාන්න සූත්‍රයක් අපි දාන්න මොකද්ද දාන සූත්‍රය? දැන් මේ ප්‍රතික්‍රියාවේ එතල් පැරැසේ ඩෙල්ටා h θ rxn කියලා අපි ගත්තොත් කොහොමද මේක ගන්නෙ? අපි ලියන්නේ සිග්මා බිඳුණු බන්ධනවල එන්තැල්පිය ඍණ සිග්මා සෑදුණු බන්ධනවල එන්තැල්පිය right දැන් මේ හොඳට පටලව ගන්න නැතුව මතක තියාගන්න ඕනේ මෙතන තව දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි කියනවනේ මේ බන්ධනයක් බිඳෙද්දී අපි ශක්තිය සපයන්න ඕන කියලා. ඒතර බන්ධනයක් බිඳෙද්දී අපි ශක්තිය සපයන්න ඕන කියන එකේ අදහස මොකද්ද? ඒකේ අදහස තමයි අපිට තාප අවශෝෂක ක්‍රියාවක් කරන්න වෙනවා. නේ? ඒ කියන්නේ බන්ධනයක් කඩන්න නම් පිටතින් ශක්තිය දෙන්න ඕනේ. ඒකනේ ඒක තාප අවශෝෂකයි. ඒතර බන්ධනයක් හැදෙද්දී බාහිර පරිසරයට තාපය නිදහස් කරනවා. ඒක තාපදායකයි. ඒතර ඔබ දන්නවා මෙන්න මේ ප්‍රතික්‍රියාව දිහා බලද්දී ඔබට තේරෙනවා මේ H2 ඒ කියන්නේ HH බන්ධනය කැඩෙන්න ඕන. දැන් මම මේ නිල් පෑටින් දාන්නේ මේ කැඩෙන බන්ධන මෙන්න මේ රවුම් කරේ කැඩෙන බන්ධන මේවා කැඩෙන්න ඕන. එතකොට මම මේ කොළ පාටින් රවුම් කරන්නේ මේ වෙලාවේ හැදෙන බන්ධන. හරි? හැදෙන බන්ධන. එතකොට ඔයා හිතන්න එපා හැදෙන බන්ධනනේ. හැදෙන බන්ධන තාපදායකයි. එතකොට කැඩෙන බන්ධන තාප අවශෝෂකයි. right? ඒතර මේවා තාප අවශෝෂකයි. තාප අවශෝෂක. එහෙම කියලා මෙන්න දැන් මේ දෙකනේ එතකොට ඔය කියන අවශෝෂක දෙක. මේවට ධනාගයන් දාලා මෙයා හැදෙන නිසා මෙයාට ඍණාගයක් දාන්න යන්නේ නැහැ. එහෙම කරන්නේ මොකද මේ සූත්‍රය හැදෙද්දි දරුවනේ මේ සූත්‍රය හැදෙද්දි ඒ සූත්‍රය තුල ධන ඍණ වශයෙන් වෙන්න ඕන සියලුම දේවල් ගැප් කරලායි තියෙන්නේ. ඇත්තම කතන්දරේ මේක මේ පාස් පේපර් ඩිස්කෂන් එකක් නිසා මට ඔබට මේ සූත්‍රය ව්‍යුත්පන්න වන විදිහ මේ වෙලාවේ කියලා දෙන්න විදිහක් නැහැ. හැබැයි තියරි පන්තියක හෝ ප්‍රශ්න පත්‍ර පන්තියක මේ වෙලාව මට ආවා නම් මම ඔබට කියලා දෙනවා මේ සමීකරණයේ ගොඩ නැගෙන හැටි. ඇත්තටම දරුවනේ මේ සමීකරණයේ ගොඩ නැගින්නේ අර ඉස්සරලා ඇදපු තාප රසායනික චක්‍රය උදව් කරගෙනමයි. එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත් මේක අස්සේ තියෙන්නේ දරුවනේ තාප රසායනික චක්‍රයම තමයි. මේක ඔබ තියරි පන්තියේ ඔබ යන වෙන ගුරු ඔබ මගේ පන්තියේ යන ළමයෙක් වෙන්න පුළුවන් වෙනත් ගුරුවරයෙක් කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන් ඔබට උගන්වලා ඇති මේක අස්සේ මේ තියෙන ස්වභාවය ගැන. හරි.
ඒ නිසා මම මේකෙදි වැදගත් කරුණු කීපයක් ඔබට මතක් කරනවා. ඒ තමයි කිසිම හේතුවක් උඩ කැඩෙන බන්ධන තාප අවශෝෂකයි, හැදෙන බන්ධන තාප දායකයි. ඒ නිසා ඔබ අමුතුවෙන් ධන ඍණ එකතු කරන්න යන්නේ නැහැ. ඔබ මේ දීලා තියෙන අගයන් එක්ක පමණයි මේ සමීකරණයේ ගනුදෙනුව කරන්න. මෙන්න මේවා මේ අගයන් වලින් එක්ක කරන්න. ඒ කියන්නේ පුතේ බිඳෙන බන්ධන මොනවද? H2 බන්ධනය. මේ 436 බිඳෙනවා. හැබැයි ඒක බිඳෙන්නේ බන්ධන භාගයයි මේ භාගයයි බිඳෙන්නේ. ඒ නිසා මේක භාගයෙන් ಗುಣ කරන්න ඕන. ඕකට එකතු වෙන ආයෙ බිඳෙන බන්ධනයක් තමයි මේක. හරි. එතකොට ඒකෙත් තමයි බන්ධන භාගයයි බිඳින්නේ. ඒ නිසා 242. මේ සම්පූර්ණ එකෙන් ඔබ අඩු කරන්න ඕන. හැදෙනවා HCl තනි එක බන්ධනයක්. එතකොට ඒක භාගයෙන් ගුණ කරන්නේ නැහැ. එතන 431 කෙලින්ම දානවා. දැන් මේක සුළු කරාම ඔබට උත්තරේ අර ඉස්සරලා වගේම ඍණ 92 එනවා. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 12 වෙනි ප්‍රශ්නයට උත්තරය 2. එතකොට මේ උත්තරේ ඔබ ගන්න ඕන තාප රසායනික චක්‍රයක් දාලා නෙමෙයි මේ සරල සම්බන්ධය මතක තියාගෙන ඉඳලා. ඔබ දන්නවා ශක්ති විද්‍යාව නැත්තම් මේ තර්මොඩයිනමික්ස් මේ එන්තැල්පිය කියන පාඩම් කොටසේදී දරුවනේ අපිට එකිනෙකට වෙනස් ගණන් ආකාර 6ක් 7ක් විතර තියෙනවා ගානක් විසඳන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ප්‍රශ්න කරලා පුහුණු වෙලා තියෙන්න ඕන. අපිට පහසුම ඒ ගාන දැක්ක ගමන් මේ ගානට ඇප්ලයි කරන්න ඕනේ මේකයි කියලා තේරුම් ගන්න තරම්. හරි. ඔබට කඩදාසියක් කියන්න තියෙනවා නම් අත් දෙක පාවිච්චි කරන්නත් පුළුවන්, කතුර පාවිච්චි කරන්නත් පුළුවන්. ඕකට කියතක් හරි, මන්නයක් හරි, ගස් කපන අර චේන්සෝ කියන එකක් හරි අරගෙන එනවා කියන්නේ විහිළුවක් සහ මෝඩකමක් විදිහටයි මට දකින්න වෙන්නේ. රයිට් ඔබ අවශ්‍ය දේවල් ලියා ගන්න. මම ඊළඟ එකට යනවා. එතකොට මේ තියෙන්නේ දරුවනේ 2024 ආපු 17 වෙනි ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය හොඳට බලන්න මේක ඊටාම සරලයි මේ ප්‍රශ්න දිහා බැලුවාම තේරෙන්නේ පහසුවෙන් ළමයින්ට ලකුණු ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම හදලා තියෙන්නේ කියන කාරණාව. හරි. එතකොට මම නම් කියන්නේ මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. මේ සමීකරණයේ අංක 1 කියලා දාගන්න. මේක අංක 2 කියලා දාගන්න. ඔබෙන් අහන්නේ ජලයේ වාෂ්පීකරණ එන්තැල්පියනේ. දැන් මොකද්ද පුතේ වාෂ්පීකරණයක් කියන්නේ? ද්‍රවයක් වාෂ්ප වීමනේ නේ. ඉතින් ඔබට තේරෙන්නේ නැද්ද දෙවෙනි සමීකරණයේ පළවෙනි එකෙන් පොඩ්ඩක් අඩු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටස ඕකෙන් පුතේ අඩු කරන්න මෙන්න මේ කොටස. හරි. එතකොට ඒ කියන්නේ H මම භෞතික අවස්ථාව රයිට් එකම ලියන්නම්කෝ ධන භාගයක් O2 ගෑස් ලැබෙනවා H2O liquid ඕකෙන් අඩු කරන්න. හරි. මේ උඩ ප්‍රතික්‍රියාව H2 ගෑස් ධන භාගයක් O2 ගෑස් ලැබෙනවා H2O තන අඩු කරොත් රයිට් මේකේ අනිත් පැත්තට එන්නේ කමන්නේ මම අනිත් පැත්තට එනවා ඊට පස්සේ ඔයාලට උත්තරේ අරගෙන පෙන්නන්නම් රයිට් මේකෙන් මේක අඩු කරමු අපි දෙකෙන් එක අඩු කරමු එකකටම හරි එතන ගැටලුවක් නැහැ එතකොට ගෑස් එතකොට ඔබ දන්නවා මේ අඩු කිරීම කියන එක අපිට මොකක් කරන්න පුළුවන්ද දිශා මාරු කිරීම තුලින් එකතු කිරීමක් කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් මම මේ ඊතලය තනි ඊතලය වෙනුවට දැන් කෙලින්ම දැන් මෙතන ඍණනේ ඍණ කියන්නේ පුතේ ඔව් එතකොට මේක ඍණ වුණාම මේක අනිත් පැත්තට යනවා නෑ මේක මේ විදිහට අරන් හරියන්නේ නෑ මේක පොඩ්ඩක් මම ගන්නවා මේ සම්පූර්ණයෙන්ම මේ සමීකරණ දෙක අනිත් විදිහට මම අඩු කරන්න යන්නේ මේක 1 මේක 2 එතකොට මම අඩු කරනවා දරුවෝ මෙන්න මේකෙන් මේක අඩු කරන්න හරි ඒතර මේකෙන් මේක අඩු කරාම මට පහසුයි ලියන්න ඒතර මම පුතේ 1ෙන් 2 අඩු කරන්නම් එකෙන් 2 අඩු කරාම H2 ගෑස් ධන භාගයක් O2 ගෑස් දැන් මේකෙන් මේකනේ අඩු කරන්නේ හරි ඒතර මේකෙන් මේක අඩු කරද්දී අපි මතක තියාගන්න ඕන සමීකරණකින් සමීකරණය අඩු කරද්දී කොහොමද ඒක ගන්නෙ මේක වම් පැත්ත නම් වම් පැත්තට වම් පැත්ත අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පදෙන් තමයි මේ පදේ අඩු වෙන්නේ. ඒ නිසා මම දැන් මේක
මේ දෙකම එකයි තමයි. නමුත් මෙන්න මේ අඩු කිරීම මම නැවත මෙතන ලියනවා. ඒ කියන්නේ දැන් මේ මම මේකට පාවිච්චි කරන්නම්කෝ පාට දෙකක්. හරි. එතකොට මෙන්න මේ කොටස තමයි නිල් පාටින් ලියන්නේ. ඒකෙන් අඩු වෙන කොටස පුතේ මම කොළ පාටින් ලියන්න. හරි. ඒකෙන් අඩු වෙන කොටස කොළ පාටින්. ඒ කියන්නේ මේ අඩු වෙන එක එතකොට ධන භාගයක් O2 ගෑස්. ඒතර ඔබ දන්නවා මේ ලිව්ව පද දෙකම එක වගේනේ කියලා. එක වගේ තමයි. ඒකට හේතුව මේ අපිට දීලා තියෙන මේ දීලා තියෙන දෙකම මේ වම් පැත්ත එක වගේ වීම. ඒතර මම අර නිල් පාට එකෙන් තමයි කොළ පාට එක අඩු කරේ. එතකොට එහෙනම් අර පැත්තෙත් ඒ විදිහට තමයි වෙන්න ඕන. නිල් පාටට අදාළව තියෙන්නේ මොකද්ද? H2O ගෑස්. එතකොට පුතේ එකෙන් අඩු වෙන්න ඕනේ. කොළ පාටට අදාළව තියෙන්නේ කවුද? H2O solid. එතකොට ඔබ දන්නවා H2O liquid. හරි. එතකොට ඔබ දන්නවා මේ මෙහෙම අඩු කිරීමක් තියෙද්දි නේද? මෙන්න මේ වගේ අඩු කිරීමේ පද තියෙද්දි අපිට හැකියාව තියෙනවා ඒවා ඊතලයෙන් අනිත් පැත්තට ගෙනහිල්ලා අඩු කිරීම මොකක් බවට පත් කරන්නද? එකතු කිරීමක් බවට පත් කරන්න. එතකොට පුතේ මේ පැත්තේ එනවා මෙන්න මෙහෙම. හරි. H2 gas ධන භාගයක් O2 gas ධන H2O liquid right. එතකොට අපි එක වෙන කොළ පාටි ලියන්න ඕන නේද? right. ධන H2O liquid right. මේ පැත්තට ආවනේ. H2O liquid ලැබෙනවා මේ පදේ මෙහෙට යනවානේ. එතකොට H2 gas ධන භාගයක් O2 gas ධන මේ පැත්ත හිටපු එක්කෙනාව අපි ලියමු H2O gas. දැන් ඔබට පේනවා සමාන පද කපන්න පුළුවන් නේ. නිකන් දෙපැත්තම එක වගේ තියෙනවනේ. මෙන්න මේකට මේක කපනවා. දැන් අපිට මොනවද ඉතුරුනේ? H2O liquid ගෙන් H2O gas ලැබීම. ඒ කියන්නේ පුතේ අපි එකෙන් නේද දෙක අඩු කරේ. ඔව්. එකෙන් දෙක අඩු කරාම අපිට මෙන්න මේක එනවා. එකෙන් දෙක අඩු කරාම අපිට එනවා H2O liquid වලින් H2O gas ලැබීම. එතකොට H2O liquid ගෙන් H2O gas ලැබීම කියන්නේ මොකද්ද පුතේ? ජලයේ වාෂ්පීකරණය. එහෙනම් අපිට කරන්න තියෙන්නේ අපි සමීකරණ කියලා කිව්වේ මේ කොටසට දරුවෝ. මේ කොටසේ එකෙන් දෙක නම් අපි අඩු කරේ. මේ ඉලක්කම් වලිනුත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එකෙන් දෙක අඩු කරන්න තමයි. එකෙන් දෙක අඩු කරන්න තමයි තියෙන්නේ. හරි. එතකොට ඔබ එකෙන් දෙක අඩු කරාම ඔබට අඩු කරන්න වෙන්නේ කොහොමද? ඍණ 240 ඍණ 241.8න් අඩු කරන්න ඍණ 285.8. එතකොට මේකේ උත්තරේ ධන වෙනවා. ධන 44ක් කියලා තමයි එන්නේ. ඒ කියන්නේ පුතේ උත්තරය කීයද? මේ උත්තරේ පුතේ 4 වෙනි එක තමයි ගන්න වෙන්නේ. උත්තරේ අපිට 4 වෙනි එක ගන්න පුළුවන්. ඒතර මේකට දැන් අපි බලන්න මේකට කියන්නේ මේ සමගාමී සමීකරණ ක්‍රමය කියලා. ඔබට මතකයි නේද? මේක ශක්ති විද්‍යාවේ ගණන් හදන තවත් ක්‍රමයක්. අර බන්ධන විකිරණ එන්තැල්පි වලට දාන ක්‍රමයක් තියෙනවා. මේ වගේ ඒවට දාන ක්‍රමයක් තියෙනවනේ. තව උත්පාදන එන්තැල්පිය දුන්නාම ක්‍රමයක් තියෙනවා. ඒ ඔක්කොටම අමතරව අපි ගාව තියෙනවා පොදු ක්‍රම. මොනවද? අර තාප රසායනික චක්‍රය ඇඳීම, එන්තැල්පි සටහන ඇඳීම, දැලිසක් නම් බොන්හාබ චක්‍රය ගන්න එක. මේ ඔක්කොම අපිට තියෙනවා නේද දරුවනේ? හොඳයි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නයට ඔහොමම යනවා. හරි. මේ ප්‍රශ්නය නම් මන් දන්නේ නැහැ ඉතාම පහසුවෙන් නිකන් මේ අර හරිම අඩු කාලයකින් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් දරුවෝ. ඔයාලට පැහැදිලිවම මේකේ කියනවා A සහ B කියන ද්‍රාවණ බීකරයක් තුල ස්වයන්සිද්ධව මේ ප්‍රතික්‍රියක දෙක මිශ්‍ර කරාම ස්වයන්සිද්ධව මේ දෙක මිශ්‍ර වෙනවලු. ඒක ස්වයන්සිද්ධව මිශ්‍ර වෙනවා කියන එකේ අදහස මොකද්ද? දැන් මේකනේ පුතේ සමීකරණය.
ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඒතර ස්වයන් සිද්ධයි කියන එකේ අදහස. ඒ කියන්නේ ස්වයන් සිද්ධ වෙන්නේ මේ යගේ ඍණ කියන එක. ඒතර මේකේ උෂ්ණත්වය මොනව වෙලාද? අඩු වෙලානේ. ඒතර උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මොන ප්‍රතික්‍රියාවද? තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ඩෙල්ටා H ධන වෙන ඒවලනේ පුතේ උෂ්ණත්වය අඩු වෙන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මේ සමහරු පටලව ගන්නවා. තාප අවශෝෂකයි. තාපය ගන්නවා. ඉතින් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. නෑ පුතේ. තාපය ගත්තට ඒක උෂ්ණත්වය වැඩි කරගන්න නෙමෙයි ගන්න. ඒක අභ්‍යන්තර ශක්තියක් බවට පත් කරන්නේ. ඔන්න පිටතින් තාපය අරගෙන ඒක පද්ධතිය උෂ්ණත්වය වැඩි කරන්න භාවිතා කරනවා නම් ඔන්න ඔයාලට කියන්න තිබ්බා පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. නමුත් ඕගොල්ලෝ මේ ශක්ති විද්‍යාව කියන පාඩමේදී මේක ඉගෙනගෙන තියෙන්නේ අර උෂ්ණත්වය පුතේ වැඩි වෙද්දී මේ පද්ධතියක් බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගද්දී පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනව නෙමෙයි පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට දැන් මෙන්න මේක හරි මේ ටික අපිට විස්තීරයි ඍණ T ඩෙල්ටා S. දැන් මෙන්න මේ කොටස ගැන තමයි අපි දන්නේ නැත්තේ. එතකොට ඔයාම හිතන්න මෙන්න මෙහෙම. දැන් මෙතනට එන්න පුළුවන් අගයන්ත එක මොකද්ද? දැන් ඩෙල්ටා S ගේ අගේදී අපිට මේ ලකුණනේ වඩා වැදගත් වෙන්නේ දැන් මේ වෙලාවේ හැටියට. මේ ඩෙල්ටා S ධන වෙන්න පුළුවන් නැත්නම් ඍණ වෙන්න පුළුවන්. හැබැයි මේක ධන වුණත් මේක ඍණ වුණත් මෙන්න මෙතන තියෙන ඍණ කොටසෙන් මොකක් වෙනවද? මේක ಗುಣ වෙනවා. ඒතර ඔයා කල්පනා කරලා බලන්න මෙන්න මේ කොටස නිකන් හරි ඍණ වුණොත් මෙන්න මේ කොටස නිකන් හරි ඍණ වුණොත් මේ ඍණ ලකුණ මෙතන ඍණ ලකුණෙන් ಗುಣ වුණාම මොකක් වෙන්න ඕනද? ඍණයි ඍණයි ಗುಣ වුණාම ඒතර පුතේ ධනාගයක් එනවා. ඒතර මේ ධනාගයයි එකතු වුණාම මොකද වෙන්නේ? උත්තරේ කවදාවත් ඍණ වෙන්න පුළුවන්ද? කවදාවත් ඍණ වෙන්න බෑ පුතේ. කවදාවත් ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ ඔබ නිකන් හරි හිතුවොත් මෙයාට ධනාගයක් එන්න පුළුවන් කියලා. මේ ඍණාගයක් එන්න පුළුවන් කියලා. මෙතනට ඍණ આવොත් මේ ඍණ එකෙන් මේක ಗುಣ වෙලා මේ සම්පූර්ණ පදය ධන වෙනවා. එතකොට මෙන්න මේ ඉරි අදින මේ පදයක් ධන ඒකට එකතු වෙන මෙයක් ධන. ඉතින් ඒ නිසා එහෙම වුණොත් කවදාවත් මෙතන ඍණ එන්න බෑ. එහෙනම් මෙතන අපිට ගන්න වෙන්නේ මේ කොටස ධන වුණොත් විතරයි මෙතන ඍණ එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොකද ඍණ ධනෙන් ಗುಣ වෙනවා. එතකොට එන උත්තරය පුතේ ඍණාගයක්. ඒ ඍණාගයයි මේ ධනාගයයි එකතු වෙද්දී ඍණ වෙන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් දැන් මෙතන තියෙන අගයයි මෙතන අගයයි එකතු වෙද්දී මේ අගේ විශාල වෙලා තිබුණොත් ඉතින් ධන උත්තරයක් තමයි එන්නේ. නමුත් මම දැන් අපිට කියලා තියෙනවානේ උත්තරේ ඍණ විය යුතුයි කියලා. ඉතින් මෙතන උත්තරේ ඍණ වෙන්න නම් මේ උත්තරේ එකතු වෙද්දී නැත්නම් මේ අගයන් දෙක පුතේ එකතු වෙද්දී මේකේ අගයට වඩා මේකේ අගය අනිවාර්යයෙන් මොකක් වෙලා තියෙනවද? විශාල වෙලා තියෙන්න ඕන. ඒකයි ඍණ. ඒතර මේකේ අගය ඊට සාපේක්ෂව කුඩා. ඒතර ඔබ තේරුම් ගන්න ඕන මම කිව්වේ ඔතනට ඩෙල්ටා S ට ධනාගයක් ආවොත් අර T ඩෙල්ටා S කියන සම්පූර්ණ පදය ඍණ වලින් ගුණ වෙලා ඍණ අගයකට යනවා. ඉතින් ඒ නිසා මේක ධන සහ ඍණ වල එකතුවක්. ඒ නිසා අවසාන උත්තරේ ඍණ හෝ ධන වෙන්න පුළුවන් පොදුවේ. නමුත් මේ ගානේ පැහැදිලිවම කියලා තියෙනවා මේක ස්වයන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් කියලා. ඒ නිසායි මම කිව්වේ අනිවාර්යයෙන්ම මේ ඍණාගය මෙතන තියෙන ධනාගයට වඩා විශාලයි කියලා. පැහැදිලිද? රයිට්. එහෙමනම් අපෙන් අහන්නේ ඩෙල්ටා H අහනවා. ඩෙල්ටා H ගත්තාම මේක ධනාගයක්. එහෙනම් 4 හෝ 5 වෙන්න පුළුවන්. හැබැයි ඩෙල්ටා S උත් අපිට එන්න ඕන ධනාගයක්. එහෙනම් මේක වෙන්න බෑ. එහෙනම් උත්තරේ පුතේ 5 නේද? 18ට ගන්න වෙන්නේ 5 කියලා. හරි. මේක මේ විදිහට තිබ්බහම තමයි මේ පොඩ්ඩක් නිකන් අමුතු නිකන් රුයිතට වගේ පේන්නේ. මේක මේ අමාරු එකක් නෙමෙයි. ඉතාලම සරල මේ තාප රසායනික චක්‍රයක් මේ තියෙන්නේ. මම ඔයාලට ඕනම් මේක පහසු වෙන්න මේ අඳින්නම් දරුවෝ මෙන්න මේ ඉඩ අරගෙන. හරිද? මේ නිකන් අර තාප රසායනික චක්‍ර අඳින විදිහට අඳින්නම්කෝ. දැන් මේ බලන්න.
කැල්සියම් ධන 2 ගෑස් ධන 2ක් Cl මයිනස් ගෑස්. මේ මෙහෙට තියෙන එක මම මොකක් කරනවද මේ අතට ලියනවා. ලැබෙනවා කවුද මෙන්න මේ ටික. කැල්සියම් ක්ලෝරයිඩ් සොලිඩ්. හරිද? රයිට්. මේකේ යගේ කීයද? ඍණ 2258යිලු. ඊට පස්සේ මේ කැල්සියම් ක්ලෝරයිඩ් එක ජලය කියන්නේ සජලනය වෙනවා. එතකොට කැල්සියම් ධන 2 මේ තියෙන්නේ. මෙන්න මේ දෙක ලැබෙනවා. කැල්සියම් ධන 2 AQ එක අයනයකුත් Cl මයිනස් අයන දෙකකුත් ලැබෙනවා. මේකේ යගයත් ඍණ 120යි කියලා දීලා තියෙනවා. හරි. ඒතර අපෙන් අහනවා තව දීලා තියෙනවා. මෙන්න මේකේ සජලන එන්තැල්පි යගයක් දීලා තියෙනවා. يعني කැල්සියම් මේ ගෑස් එක මේ දියවීම ජලයේ ඒක ඍණ 1650යි කියලා. හරි. දැන් අපෙන් අහන්නේ 1 Cl මයිනස් අයනයකට අදාළාගේ. දැන් මෙතන 1 Cl මයිනස් අයනයකට අදාළාගේ මම x කිව්වොත් ඒ වගේ දෙන්නෙක් ඉන්නවා පුතේ. දෙකක් ඉන්නවා මේ. මෙතන දෙකක් ඉන්නවා. එහෙනම් මේක දෙකෙන් ಗುಣ වෙනවා. එතකොට මේක සම්පූර්ණ එකට අපි තාප රසායනික චක්‍රය දාපුවා මොකද වෙන්නේ? ඍණ 2258 ධන ඍණ 120 සමානයි ඍණ 1650 ධන 2x කියලා එනවා. ඉතින් ඕක සුළු කරපුවාම ඔයාට x හොයා ගන්න පුළුවන්. මේ ගානේ x එහෙම නැත්නම් උත්තරේ විදිහට අපිට දීලා තියෙන්නේ 2. මේක සුළු කරාම දෙවෙනි උත්තරේ එනවා. මේක හදලා බලන්න මේ සුළු කරලා උත්තරේ එනව නේද කියලා. දැන් මේ කලබල වුණොත් බය වුණොත් බය වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේ රූපය දීලා තියෙන විදිහ නිකන් පොඩ්ඩක් දැන් මේ රූපයම තමයි මේ තියෙන්නේ. දැන් මෙහෙම ලිව්වහම මේක හරි පහසුවෙන් තේරෙනවා. අර විදිහට ගත්තාම මේක ටිකක් අමාරු වෙලා නේ. ඉතින් පොඩ්ඩක් කටහඬ මෙයාලා ඇති පොඩ්ඩක් සනීප මදි කියන්නේ මේ කටහඬ ටිකක් වෙනස්. කතා කරද්දී පොඩි අපහසුතාවයක් ඔබට දැනෙනවා ඇති. නමුත් මම හිතනවා පැහැදිලි ඇති කියලා මේක. හරි. එහෙනම් ඔබට අවශ්‍ය කෙනෙක්ට වීඩියෝ එක පෝස්ට් කරලා බලලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊටසේ අපි යන්නේ දරුවනේ 2025 ප්‍රශ්න සාකච්ඡා කරන්න. 2025 ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒකේ 13 වෙනි ප්‍රශ්නය. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ හොඳට බලන්න මේක අර ශක්ති විද්‍යාව කියන කොටසේ තියෙන මොනවද මුල්ම හරිය නේද අපිට අර උගන්වන්න කියලා තියෙනවනේ දරුවෝ සමීකරණයක් මුල්ම හරිය උගන්වන්නට කියලා තියෙන සමීකරණය හරි මේ මුල්ම හරිය උගන්වන්නට කියලා තියෙන සමීකරණය තමයි මම මේ වෙලාවේ මේ ගාන හදන්න පාවිච්චි කරන්න යන්නේ හරි එතකොට මේ ගානේ ඔබට පැහැදිලිවම පේනවා මොකද අපිට මුල් කාලේ තියෙන සමීකරණය ඒකත් නිකන් මතක් කරමු අර q සමානයි mc ඩෙල්ටා t වගේ සමීකරණයක් තියෙන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ද්‍රාවණ වශයෙන් නේද ෆිසික්ස් වල නම් ඕක දාන්න පුළුවන් දරුවෝ මේ මොනවාද ඝන වස්තු වලට තමයි දාන්නේ නේ නිකන් අර තාපය වගේ පාඩම් වලදී ඕක ඝන වස්තු වලට දානවා හරි එතකොට ඒ කියන්නේ දැන් බ්‍රේල් පීලක් මොනවා හරි ඒ අයගේ ෆිසික්ස් විෂයට අදාළව තියෙන පද්ධති තියෙනවනේ නේද එක වස්තුන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර පාවිච්චි කරන්නේ ඒ වගේවනේ ඉතින් අපිට සාමාන්‍යයෙන් ওই සමීකරණය පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරන්නේ දරුවෝ ද්‍රාවණයක් අස්සට තමයි ඒ කියන්නේ ද්‍රාවණ දෙකක් එකට මිශ්‍ර කරද්දී එහෙම නැත්නම් ඝන ද්‍රව්‍යයක් එක ද්‍රාවණයක මිශ්‍ර කරද්දී නැත්නම් ද්‍රවයක මිශ්‍ර කරද්දී තමයි අපි ওই සමීකරණය පාවිච්චි කරන්නේ. ඒතර මේ සමීකරණය ගැන බොහොම කෙටියෙන් මතක් කරොත් මේ සමීකරණය Q කියන්නේ පුතේ මේ වැඩේ කරද්දී මේ මිශ්‍ර කිරීම කරද්දී නැත්නම් මේ දිය කරද්දී සිදුවන තාප විපර්යාසය. ඒ කියන්නේ සමහර විට බාහිර පරිසරයෙන් තාපය ගන්නවා වෙන්න පුළුවන්. සමහර විට බාහිර පරිසරයේ තාපය දෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ධන හෝ ඍණාගයක් වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ.
m කියන්නේ මීට අදාළව මුළු පද්ධතියේ මුළු ස්කන්ධය. ඒ කියන්නේ අපි හිතමුකෝ ද්‍රාවණ දෙකක් දැම්මා කියලා. එහෙනම් ඒ ද්‍රාවණ දෙකේම මුළු ස්කන්ධය එක ස්කන්ධ දෙකේ එකතුව තමයි උතනට ගන්න ඕන. එහෙම නැත්නම් ද්‍රාවණයකට අපි කවුරු හරි ඝන කෙනෙක්ගේ ස්කන්ධයක් දැම්මා කියන්නකෝ. එහෙමනම් අර ඝනයේ ස්කන්ධයයි ද්‍රාවණයේ ස්කන්ධයයි දෙකම ගන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් අපි හිතමුකෝ ඝන දෙකක් නම් මිශ්‍ර කරන්නේ නැහැ. නිසා ඒක අපි අතහැරලා දාමු. රයිට් මේ C කියන්නේ දරුවෝ මිශ්‍ර උණයින් පස්සේ ලැබෙන සම්පූර්ණ ද්‍රාවණය. මේ කියන්නේ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාව කියන එක තමයි එතනට ගන්නෙ. ඩෙල්ටා T කියන්නේ දරුවෝ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව විපර්යාසය. දැන් හොඳට බලන්න මෙතනදී අපිට මේ ගාන ඉතාම පැහැදිලිව කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ දරුවෝ මේ ජලය තුල දියවීමට අදාළ එන්තැල්පි විපර්යාසය මවුලයට කිලෝජූල් ඍණ 42යි. ඒ කියන්නේ පුතේ දැන් ඔබ දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය ගණනය කරන්නකො. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය 40ක් එන්නේ. මේක ඔබ ගණනය කරා නම් මේක 40ක් එනවා. ඒ කියන්නේ මේ දැන් මේ මෙතන කියන්නේ මවුල එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඝනයේ මවුල එකක් ජලයේ දිය කරාද තමයි ඔය ඍණ 42 කියන එකේ අදහස මොකද්ද? ඍණ 42 කිලෝජූල් කියන එකේ අදහස කිලෝජූල් 42ක් බාහිර පරිසරයට නිදහස් කරනවා. එතකොට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ග්‍රෑම් 40ක් ජලයේ දිය කරාම රයිට් ග්‍රෑම් 40ක් ජලයේ දිය කරාම තමයි ඔව් මේ මෙතනදී කිලෝජූල් 42ක ශක්තියක් නිදහස් වෙන්නේ. මේ නිදහස් වේ. ඒක තමයි අර ඍණ කියලා අදහස් කරන්නේ. නිදහස් කියන අදහස තමයි මම ඍණ කියලා දුන්නේ. හැබැයි අපිට කියන්නේ අපි ග්‍රෑම් 20නේ අරන් තියෙන්නේ. එහෙනම් පුතේ ග්‍රෑම් 20කට අදාළව නිදහස් කරන ශක්ති ප්‍රමාණය කීයද? 40ට 42 නම් 20ට 21යි නේ. මේක ගණන් හදලා බලන්න. කිලෝජූල් 21ක ශක්තියක් තමයි පුතේ නිදහස් කරන්නේ. එතකොට මේ නිදහස් කරන කිලෝජූල් 21 තමයි මේ Q කියලා කියන්නේ. ඒ කියන්නේ කිලෝජූල් 21යි නිදහස් කරන ශක්තිය. හැබැයි මේ කිලෝජූල් 21 කොහෙටද මේක ලැබෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20න් තමයි මේක දියවීම මූලික වශයෙන් සිද්ධ වුණේ. හැබැයි දියවීමත් එක්ක මේ සම්පූර්ණ පද්ධතිය නෙමෙයි ලැබෙන මුළු ද්‍රාවණය ගන්න ඕන. මෙතනට ගන්නවනේ මුළු ද්‍රාවණයේ ස්කන්ධය. ඒ කියන්නේ ග්‍රෑම් 230යි 20යි මේ ග්‍රෑම් 250ටම පුතේ මේ කිලෝජූල් 21 ශක්තිය මොනව වෙනවද? ලැබෙනවා. මේ කිලෝජූල් 21 ශක්තිය ලැබෙනවා. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20යි මේ වැඩේ කරේ කියලා මේ ස්කන්ධයට 20 දාන්න බෑ. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ 20 ජලයේ ග්‍රෑම් 230ක දිය වෙද්දී ඒ සිද්ධ වෙන සම්පූර්ණ තාපය නැත්නම් පිට කරන හෝ මොකක් හරි කරන දැන් මේක හැටියට නිදහස් කරනවානේ. පද්ධතිය විසින්නේ නිදහස් කරන්නේ. ඒ නිදහස් කරන මුළු තාපය මේ මුළු ද්‍රාවණයේ ඔස්සේ තමයි බාහිර පරිසරයට නිදහස් වෙන්නේ. එතකොට පුතේ මුළු ද්‍රාවණයේ ඔස්සේ මේක බාහිර පරිසරයට නිදහස් වෙන නිසා මේ බාහිර මේ ද්‍රාවණය රත් කරගෙන තමයි මෙයා මේක යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වගේ අපිට උත්තරේ තේරෙන්න ඕන අවසාන උෂ්ණත්වය යහන්නේ. උෂ්ණත්වය දැන් ආරම්භක උෂ්ණත්වය 23 නෙමෙයි 23ට වඩා වැඩි අගයක් විය යුතුමයි. ඒතර විශිෂ්ට තාපධාරිතාව විදිහට ඔබට දාන්න පුළුවන් 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. එයා මේ ගාන පටන් ගද්දිම දත්තයක් විදිහට දීලා තියෙනවා. මේ කියන ද්‍රාවණයේ ඒ කියන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20 දිය වෙලා ජලය අර කියන ඔච්චර ප්‍රමාණයක දිය වෙලා ලැබෙන මුළු ද්‍රාවණයේ සම්පූර්ණ ද්‍රාවණයේ සම්පූර්ණ පදතේ වීතාදා විශිෂ්ට තාපධාරිතාව මේකයි කියලා. ඒතර උෂ්ණත්ව වෙනසට මම දානවා උෂ්ණත්ව වෙනස ගන්නෙ කොහොමද? T අවසාන ඍණ T ආරම්භක. එතකොට පුතේ T අවසාන කියන්නේ අපෙන් අහන උෂ්ණත්වය T ආරම්භක කියන්නේ මේක පටන් ගත්තු 23නේ 23යි සෙල්සියස්. එතකොට මේක ඔබ සුළු කරා නම් මෙතන කිලෝජූල් මතක් කරලා ජූල් කරගන්න. ඒ කියන්නේ මෙතනට 21000යි ජූල් එනවා. 21000යි ජූල් සමානයි 250
වැඩි කිරීම 4.2 මෙතන ඩෙල්ටා t කියලා ලියමුකෝ. එතකොට මෙතන මේකෙන් කපලා යනවනේ 4.2 කැපෙනවා කියන මෙතන 210ට අපි ගත්තොත් 5යි 5000ක් එනවනේ. ඔව් 5000ක් එනවා. එතකොට 5000යි 5250න් බෙදුවා කියන්නේ 20යි නේ. එතකොට ඩෙල්ටා t 20යි. ඩෙල්ටා t 20 නම් t අවසාන කියන්නේ නේ ඩෙල්ටා t සමානයි t අවසාන ඍණ t ආරම්භකනේ. එතකොට මේක 20 නම් මේක t අවසාන අපි අපෙන් අහන්නේ ඒක අවසාන ඍණ t ආරම්භක කියන්නේ 23. එතකොට 23 හෙට යනවා එකතු වෙනවා. ඒ කියන්නේ පුතේ සෙල්සියස් 43යි. මම කිව්වේ කොහොමත් මේක වැඩි වෙන්න ඕන කියලා. එතකොට සෙල්සියස් 43 කියන්නේ උත්තරය 4. එතකොට මේකේ තේරුම් ගන්න ඕනකම තිබෙන්නේ මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් අරගෙන වතුර ග්‍රෑම් 230ක දිය කරනවා. එතකොට මේ ග්‍රෑම් 20 දිය වෙද්දි නිදහස් කරන එක්තරා ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒක මුළු පද්ධතියට ලැබෙනවා. ඒ මුළු පද්ධතියට ලැබෙද්දි මුළු පද්ධතියේම උෂ්ණත්වය ඉහළ යනවා. අන්නේ උෂ්ණත්වය තමයි ඔබෙන් අහන්නේ. හැබැයි මම මෙතන කියව වචනේ වැරදවා තේරුම් ගන්න එපා. මුළු පද්ධතියට ලැබෙනවා කිව්වේ මුළු පද්ධතිය හරහා බාහිර පරිසරයට තමයි අන්තිමට ලැබෙන්නේ. ඒකනේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් උනේ. ඒක තමයි මේක තාපදායක ප්‍රතික්‍රියාවක් උනේ. ඒතර අවශ්‍යයට පුළුවන් මේක අවශ්‍යයට මේක දැන් ඔහම ලියා ගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. අපි ඊළඟ එකට යමු ඈ. මේ ගානෙත් දරුවෝ මම දන්නේ පෑනක් පැන්සලක් මේ ගාන හදන්න අවශ්‍යද කියලා. කාමර උෂ්ණත්වයේ බීකරයක් තියෙනවලු. කාමර උෂ්ණත්වයේදී බීකරයක් තියෙනවලු. ඒ බීකරය තුල වතුර තියෙනවලු. ඉතින් හරි රයිට්. දැන් බීකරයක් අපි අඳගමු ඈ. දැන් ඔන්න මේ බීකරේ තියෙනවා රයිට් මේ. ඔන්න බීකරේ තියෙනවා. ඊටාම ලස්සන චිත්‍රයක්. හරි. ඊටාම ලස්සන චිත්‍රයක්. එතකොට මේ බීකරය තුල ජලය තියෙනවා දරුවෝ. මේ බීකරය තුල ජලය තියෙනවා. හරිද? මේ බීකරය තුල ජලය තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේකේ ඔය පැය 6ක් විතර යද්දී මේ ජලය මොනවා වෙලාලුද? මේ ජලය වාෂ්පීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක උගලට ගිහිල්ලා තියෙනවා. මේ ඉහළට ගිහින් තියෙනවා. හරි. එතකොට මේකෙදී ඔයාම කියන්න දැන් සාමාන්‍යයෙන් H2O ඉන්නේ ලික්විඩ් එකක් විදිහටනේ. H2O ඉන්නේ ලික්විඩ් එකක් විදිහට. ඒතර එයා වාෂ්පීකරණය වෙලා යන්න ඕන නම් එයා කවුරු බවට පත් වෙන්න ඕනද? H2O ගෑස් බවට පත් වෙන්න ඕන. ඒතර ඔයා කියන්න මට ලික්විඩ් එකක් ගෑස් වීම කියන්නේ තාපදායකද තාප අවශෝෂකද? පැහැදිලිවම තාප අවශෝෂකයි. ඒ කියන්නේ ඩෙල්ටා H ගියාගේ හරිද? ඩෙල්ටා H ගියාගේ මොකක් වෙන්න ඕනද? බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවට වඩා අඩු වෙලා තියෙනවද? ඔව් මේ උත්තරේ ගන්න බෑ. එහෙනම් දැනට මේක හරි මේක හරි මේක හරි මේක හරි. හරිද? ඒක තමයි කතාව. ඒතර මේ අපිට තුන්වෙනි එක සම්පූර්ණයෙන් මොකක් කර හැකිද? කපලා දාන්න පුළුවන්. ඊළඟට තව දෙයක් මෙතනම අපිට ගත්ත හැකි නේ. දැන් මේ වැඩේ ස්වයන් සිද්ධව වෙනවනේ දරුවෝ. දී ඇති තත්වයටද ස්වයන් සිද්ධව වෙනවනේ. දැන් ඔබ ගොම් පාට දාන්න යන්න එපා මේ අනේ ඉතින් මේක ස්වයන් සිද්ධ වුන්නේ නැහනේ බාහිර පරිසරයෙන් ගත්තනේ. බාහිර පරිසරයෙන් කියන්නේ ඔයා ගිහින් රත් කරන්න ගියේ නැහනේ. හරිද? මේක දී ඇති තත්ත්ව කියන්නේ බාහිර පරිසරයේ තියෙන තත්ත්ව තමයි. ඒතර ඒක ස්වයන් සිද්ධව වෙලානේ දරුවෝ. ඒතර ස්වයන් සිද්ධව වෙලා කියන්නේ මේ ඩෙල්ටා G ගයාගේ ඍණ වෙන්න ඕන. එහෙනම් ඩෙල්ටා G මේවල දානනේ. ඒතර මේ උත්තරේ එන්නත් බෑ. මේවා දානනේ. එහෙනම් මේ දෙකෙන් එකක්. නේ දැන් ඔන්න අපිට තේරෙනවා උත්තරේ එක්කෝ 4 නැත්තම් 5. ඊළඟට මට කියන්න දැන් එන්ට්‍රොපිය මොකද වෙන්නේ? මේ වැඩේ සිද්ධ වුණාම එන්ට්‍රොපිය මොකද වෙන්නේ? ඇයි දෙයියනේ ඔබ දන්නවා ද්‍රවයක් ඇවිල්ලා වාෂ්පය නැත්තම් වායු බවට පත් වුණයින් පස්සේ අනිවාර්යෙන්ම එයාගේ අපිලිවෙල අහඹුතාවය මේක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඩෙල්ටා S ගයාගේ මොනවා වෙන්න ඕනද?
ඩෙල්ටා S ගියාගේ ධන වෙන්න ඕන. ඒ කියන්නේ ධන මේ දෙකෙන් ධන කවුද? ඔව් ධන මේක. ඒ කියන්නේ උත්තරේ 4. උත්තරේ 4 වෙන්න ඕන. පැහැදිලිද? මේක ඉතාම පහසුවෙන් ලියන්න තිබ්බ ප්‍රශ්නයක්. ඕනාවට වඩා මේ හිතන්න දෙයක් චුට්ටක්වත් තිබෙන්නේ නැහැ. තප්පර 30ක් විතර යද්දි ලියා ගන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්නයක් දරුවෝ. රයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි මෙන්න මේ ප්‍රශ්නය මේ මොනවද අපිට මේ ටිකක් කලබලෙන් කියවුවොත් වැරදෙන්න පුළුවන් වෙන සරල ප්‍රශ්නයක්. හරිද? දැන් ඔයාට පේනවා අපිට දීලා තියෙන්නේ මේ ගාන හොඳට එකට මේ කතාව අපි තේරුම් අරන් ඉන්න ඕන. මෙතන දීලා තියෙන්නේ දරුවෝ මර්කරි ඝණය මර්කරි ද්‍රවය වීමට අදාළ එන්තැල්පි විපර්යාසය. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ මේ මර්කරි මෙන්න මේ පැත්තට යෑම ගැන. ඒක හොඳට තේරුම් ගන්න. මෙන්න මේ පැත්තට යෑම ගැනයි අහන්නේ. ඒ නිසා මීට අදාළ ඒ කියන්නේ අපෙන් අහන්නේ මර්කරි ලික්විඩ් එක මර්කරි ලික්විඩ් එක මර්කරි සොලිඩ් වීම ගැන. හරි. මීට අදාළ ඉදල් පරාසේ ඍණ 2.4යි මවුලයට කිලෝ ජූල් කියන එක ඔළුවේ තියාගන්නම ඕන. හරි. දැන් හොඳට බලන්න ඔයාට මීට කලිනුත් අපි ශක්ති විද්‍යාව ප්‍රශ්න කරද්දි කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ මොනවද මේ දැන් ඝනයක් ද්‍රව වෙන වෙලාවට හෝ එහෙම නැත්නම් ද්‍රවයක් මේ වායු වෙන වෙලාවක නැත්නම් වායුවත් ද්‍රව කියන්නේ ඕනම අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන වෙලාවට මෙන්න මේක අස්සේ අපි දකින්න ඕන මේක සමතුලිතයක් විදිහට. නේ ඔබ දන්නවා මේ කතාව අපි කියලා දෙනවා මේක සමතුලිතයක්. ඒතර සමතුලිතයක තියෙන සුවිශේෂත්වය තමයි සමතුලිතතාවයකදී මෙන්න මේ සමීකරණය අපි ලිව්වහම ඒක මේක බිඳුව කියලායි ගන්න. එහෙම නැත්නම් අපි කියනවා ඩෙල්ටා H සමානයි T ඩෙල්ටා S කියලායි අපි ගන්නෙ. එතකොට දරුවනේ ඩෙල්ටා H සමානයි T ඩෙල්ටා S. එතකොට මේකේ අපිට ඩෙල්ටා S නෙමෙයි ගානක අහන්න යන්නේ. හරි. අපි ඩෙල්ටා S උක්ත කරගමු. ඒතර ඩෙල්ටා S කියන්නේ ඩෙල්ටා H ඍණ T. බෙදීම T. ඩෙල්ටා H කියන්නේ මේ ගානේ හැටියට කීයද? ඩෙල්ටා H ට දීලා තියෙනවා අපි දැන් අර ඒක මම කියවර වරදවා තේරුම් ගන්නවා මේ වැඩේ වැරදුනොත් සාමාන්‍යයෙන් මවුල එකක් තව මම මේකේ දීලා තිබ්බ ස්කන්ධයටත් තිබ්බේ නැහැ මවුල එකක් මේ වැඩේ කරා නම් ඒ කියන්නේ දරුවෝ මර්කරි ද්‍රවයේ මවුල එකක් මර්කරි ඝණය බවට පත් වුණා නම් නිදහස් කරන තාප ප්‍රමාණය ඍණ කියලා දාමු 2.4යි කිලෝ ජූල් මවුලයට ඒක බෙදන්න ඕන උෂ්ණත්වය කීයද? මෙන්න මේ සමතුලිතයට අදාළ උෂ්ණත්වය කියන්නේ මොකද්ද? අර හිමාංකය කියන එක. හිමාංකය. හරි? හිමාංකය. ඔබ දන්නවා ඝණයක් ද්‍රව වීම මේ ඝණයක් ද්‍රව වීම අපි සාමාන්‍යයෙන් ද්‍රවීකරණය කියලා ගන්න පුළුවන්. ද්‍රවයක් ඝන වීම අපේ කෙලින්ම මෙතන හිමාංකය කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගන්න තියෙන්නේ මේ ද්‍රවයේ ඝන වීම කියන අදහසින්. හරිද? එතකොට මේ හිමාංකය කීයද? හිමාංකය කියන්නේ සෙල්සියස් වලින් -38යි. ඒක කෙල්වින් කරොත් එතකොට 273ක් එකතු කරන්න ඕන මේකට. ඒතර ඇත්තටම එකතු වෙනව නෙමෙයි අඩු වෙනව නේද? එතකොට මේක එන්නේ කීයද? මේකෙන් අඩු වෙන්න එපා. 13න් 8ක් ගියාම 5යි. රයිට් 6න් 3ක් ගියාම 3යි. 235යි උෂ්ණත්වය.
සෙල්සියස් 200 මේ කෙල්වින් 235. එහෙනම් මේක බෙදන්න ඕන කෙල්වින් 235න්. ඔන්න දරුවෝ මේක සුළු කරාම මේ කියන්නේ තව ටිකක් අපි සුළු කරගන්න කෙසේදත් මේ ඍණ කියලා මම දාන්නම්. ඍණ 2400 අර කිලෝ ජූල් අයින් කරන්න බෙදන්න ඕන 235න්. එතකොට වාට එනවා ජූල් කෙල්විනයට මවුලයට කියලා. එහෙනම් මේ මොකක්ද අපි හෙව්වේ පුතේ? මේ මොකක්ද හෙව්වේ? එන්ට්‍රොපි විපර්යාසය. හැබැයි පටලව ගන්න එපා. තවම උත්තරයට ගියේ නැහැ. තවම උත්තරයට ගියේ නැහැ. අපි හෙව්වේ එන්ට්‍රොපි විපර්යාසය. දැන් එන්ට්‍රොපි විපර්යාසය ඇයි මම තවම උත්තරයට ගියේ නැහැ කිව්වේ? මොකද මේක හෙව්වේ මම හොඳට බලන්න මවුලයකට අදාළවයි මම මේ හොයලා තියෙන්නේ මේ. මම මේ අරන් තියෙන්නේ මවුලයකට අදාළව. ඉතින් මවුලයක් කියන්නේ මර්කරි 200යිනේ. එහෙනම් මර්කරි වල අරන් තියෙන්නේ කොච්චරද? ග්‍රෑම් 200ක් ගත්තනම් මම මේ හොයපු එක මේ 2400 235න් බෙදුවාම එන උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. හරි. ඒ ග්‍රෑම් 200ක් ගත්තනම්. ඒ කියන්නේ මවුල එකක් ගත්තනම් මේ වැඩේට ග්‍රෑම් 200ක් කරන්නේ නැහනේ. ඒතර දැන් මේ උත්තරේ එන්නේ කොහමද? ඍණ 2400 බෙදීම 235 එන්නේ ග්‍රෑම් 200ක් ගත්තනම්. එහෙනම් 200ක් ගත්තනම් තමයි මේක එන්නේ. එහෙනම් 200ෙන් බෙදන්න අපි අරන් තියෙන්නේ 47යි. 47න් ගුණ කරන්න. මෙන්න මේක සුළු කරාම ඔයාට එනවා මේ 200කට මෙච්චර නම් 47කට කොච්චරද කියන එක තමයි මේ බැලුවේ. උත්තරේ ඍණ උත්තරයක් එනවා. ඍණ 2.4 තමයි උත්තරේ විදිහට අරගෙන තියෙන්නේ. ඍණ 2.4 තමයි උත්තරේ විදිහට අරන් තියෙන්නේ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන තේරුම් ගන්න මේ ගානේ වාට ඕනම් මුලින් හොයාගන්නත් පුළුවන් කොච්චර මවුල ගානක් දෙකනම ගත්ත කියලා. ඒ කියන්නේ ග්‍රෑම් 47 200ෙන් බෙදලා මවුල ගාන හොයලා ඊට පස්සේ මේ ආපු උත්තරේ මෙන්න මේ උත්තරය ඒ උත්තරෙන් ගුණ කරන්නත් පුළුවන්. ඒක කොහොමත් එකයි. ඉතින් ඒකට මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් කැමති විදිහට කරන්න පුළුවන් වැඩිනේ. මං හිතනවා ඔබට තේරෙන්න ඇති කියලා. ඒතර මේ ගාන දිහා නැවත පොඩ්ඩක් අපි හැරිලා බැලුවොත් මේකේ තිබ්බ සුවිශේෂීතා මොනවද? ඔබ තේරුම් ගන්න ඕන මේ ගාන දීලා තියෙන්නේ ඝනය ද්‍රව වීමට අදාළ එන්තැල්පි විපර්යාසය. රයිට් මම මෙන්න මේ නේද? අපි වෙන පාටක් පොඩ්ඩක් පාවිච්චි කරමු. ඒතර මේ දීලා තියෙන්නේ ඝනය ද්‍රව වීමට අදාළ එන්තැල්පි විපර්යාසය. අපි දක්ෂ වෙන්න ඕනේ ඝනීභවණය අහන්නේ. එහෙනම් මේ පැත්තට මේක දකින්න. එහෙම නැත්නම් ඍණ. දැන් කවුරු හරි ළමයි ඔය කතාව පාවිච්චි නොකර මේක සුළු කරා නම් එයාට එන උත්තරේ 2 වෙයිනේ. අර ඍණ 2.4 වෙනකොට එයා ධන 2.4 ගහලා තියෙන්නේ. නිසා අපි තේරුම් ගන්න ඕනේ හරිය සාවධානව මොකද්ද මේ උත්තරේ දුන්නේ කියලා. ආයේ තව සමහරුන්ට වැරදෙන්න පුළුවන් ඍණ 38 කියන්නේ 273ට 38ක් එකතු කරලා උත්තරේ ගත්ත අයටත් වැරදෙන්න පුළුවන්කම ඇති. මෙතන තියෙන්නේ ඍණ 38නේ. එතකොට 273න් ඍණ 38 කියන්නේ අඩු වෙන්න ඕන 38. එහෙනම් ඔන්න ඒකටම ඔය උතන තියෙනවා ඒ වගේ දැන් බලන්න ගාන දීලා තියෙන රූල් දෙකක. නමුත් පොඩ්ඩක් හිතන්න දේවල් චූට්ටක් තියෙනවානේ. ඒකෙන් හොයා ගන්නවා. හැබැයි හොයාගත්තයින් පස්සෙත් අපි දක්ෂ වෙන්න ඕනේ තේරුම් ගන්නවා. මේ මම හෙව්වේ සම්පූර්ණයෙන්ම මර්කරි මවුලයකට අදාළව ශක්ති විපර්යාසය කියලා. ඉතින් මේ මවුලයකට අදාළව ශක්ති විපර්යාසය නෙවෙයි තියෙන්නේ. ඒතර මවුලයක නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ ග්‍රෑම් කියන්නේ මවුලයක් කියන්නේ ග්‍රෑම් 200න්නේ. ග්‍රෑම් 200 නෙමෙයි ග්‍රෑම් 47ක්. එහෙනම් 200ට නම් මේ උත්තරේ එන්නේ. මේ අපි හොයාගත්තු උත්තරේ 200ට නම් එන්නේ. හරි. මේ කීයද කියලා අපි හොයාගන්න ඕන ග්‍රෑම් 47කට. හරි. මං හිතනවා ඔබට මේක පැහැදිලිව තේරෙන්න ඇති කියලා. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් රයිට් මේක නම් මෙහෙම ප්‍රශ්නයක් හරිද? මේක ඕල් හම්බ වුණා නේද? මේ ප්‍රශ්නේ ඕල් තිබ්බේ. ඉතින් මේක ඕල් වෙන්න හේතු තියෙද්දි මම බැලුවා මොකද මේ ඕල් තියෙන්නේ කියලා. ඉතින් බලන්න දෙයක් නැහැනේ. ඒකට හේතුව දරුවෝ මේක දැන් හදන්න දෙයක් නැහැ. මේකේ තියෙනවා පුතේ මෙහෙම මේ. දැන් මේ ගාන තොරතුරු දීලා තියෙන්නේ දැන් ඉස්සලා බලන්න මේ දාල වශයෙන් බලන්නකො හරි සරල මේ ගාන. මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් මෙච්චර කිලෝ ජූල් ප්‍රමාණයක් නිදහස් වෙනවලු. හරි ඒක තේරෙනවද? ඔව් සර් ඒක තේරෙනවා. ඒක අවුලක් නැහැ. හරි. එතකොට ඒක හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒතර අපිට දැන් Na2O2 කියන්නේ කීයද?
Na2O2 කියන්නේ මෞලික ස්කන්ධය සෝඩියම්ගේ 23යි 23යි 46යි. ඒතර ඔක්සිජන්ගේ දරුවෝ 16 32යි. ඒ කියන්නේ 8යි 78ක් ග්‍රෑම්නේ නේ. ග්‍රෑම් 78ක් තමයි තියෙන්නේ. එතකොට ග්‍රෑම් 78යි දැන් මේ ගණන් වල හැමතිස්සෙම අහලා තියෙන්නේ මේ මවුල එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 78ක්. 39ක් කියන්නේ මේකෙන් භාගයක් නේ. මේක බෙදුවාම දෙකෙන් 39 එනවා. හරි 38 නෙමෙයි 39. ඉතින් එහෙනම් මේ මුළු ගාන පුරාවටම ගිහින් තියෙන්නේ එක්කෝ ග්‍රෑම් 78ක් ගැන නැත්තම් ඒකේ භාගයක් ග්‍රෑම් 39ක් ගැන. ඒ කියන්නේ මේක ලොකු අමාරුවට හදපු එකක් නෙමෙයි. නමුත් මේකට ඕල් දෙන්න සිද්ධ වුණේ ඇයි කියලා බැලුවොත් ඔබට තේරෙනවද මේ ප්‍රතික්‍රියාවේ සෝඩියම් පෙරොක්සයිඩය දීලා තියෙන්නේ ගෑස් විදිහට. නමුත් ගාන තුල අහලා තියෙන සොලිඩ් වලින්. එතකොට අපිට බෑනේ උත්තර ලියන්න. ඔබ දන්නවනේ. එන්තැල්පි පර්යාසයේ භෞතික අවස්ථාව කොයිතරම් සමීපව බලපානවද කියන එක ඔබ දන්නවා. ඒ නිසා මේකේ මේ හරිය දක්ෂ වෙන්න ඕන ඔබ තේරුම් ගන්න මේ වගේ එකක් හදන්න බෑනේ කියලා. හරි. ඊළඟට මේකේ තියෙන තව ඉෂුව එකක් තියෙනවා. බලන්න පුළුවන් නම් කියන මොකද්ද මේකේ තියෙන අනිත් ඉෂුව එක කියලා. හිතින් හිතන්න. බලන්න මේක තුලිත නැහැ. තුලිත නැහැ. දැන් සාමාන්‍යයෙන් තුලිත නැති ප්‍රතික්‍රියාවක් දීලා එන්තැල්පි පර්යාසයක් ඇහුවාම ඒකෙත් මේකේ ළමයි කන්ෆියුස් වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහස ප්‍රතික්‍රියාව දීලා තියෙන එක තුලිත නැත්තම් තුලිත කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. හරි. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පහත ප්‍රතික්‍රියාවේ යගේ කියලා දුන්නාම ළමෙක් අවුල් යනවා. සර් පහත ප්‍රතික්‍රියාවට ඍණ 126 තියෙන්නේ. සර් කියන විදිහට තුලිත කරගත්තාම මේක අවුල්නේ කියලා ඔබට හැඟීමක් එන්න පුළුවන්. ඉතින් ඒක සාධාරණයි දරුවෝ. එහෙම ඇවිල්ලා ඔයාට මේක තුලිත නැති නිසා මට මේක කරන්න බැහැ සර් කියලා ඔබ මාත් එක්ක සංවාදයකට නිරත වෙන්න ආවොත් මම ඒ වෙලාවේ ඔබත් එක්ක තවදුරටත් වාද කරන්නේ නැහැ. ඒක තමයි කතාව. එනිසා මේ ගානේ මේ ඉෂුස් දෙක තියෙන නිසා මේක ඕල් දෙනවා. හැබැයි අපි නිකන් මේ ගාන නිකන් හදමු මේක සොලිඩ් වලින් තියෙන්නේ මේක තුලිතයි කියලා හිතාගෙන. තුලිතයි කියන්නේ මේක තුලිත නෑ කියන්නේ මෙන්න මෙතනින් තියෙන කේස් එකේ ඉන්නේ. මෙන්න මෙතන මේ දෙකේ ඉලක්කම අයින් වුණා නම් වැඩේ හරිද? ඔව් නේද? ඔක්සිජන් 4 එනවා හයිඩ්‍රජන් නෑනේ සෝරි. බෑ ඒක නෙමෙයි. එතන දෙක තියෙන්න ඕන මෙතනට දාන්න වෙනවා 4 නේ. මෙතනට 4 දැම්මොත් ඔක්සිජන් ඔක්කොම දැනුයි තුලිත වෙන්නේ නේ. අතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 4 දැම්ම නම් කරදරයක් නැහැ නේ. වම් පැත්තේ නෙමේ ඒ කියන්නේ මේක මෙහෙම ප්‍රශ්නෙකුත් නෑ ලොකුවට නේද මේ දකුණු පැත්තට ස්ටොකියෝමීටර් ගාගයක් ආවා කියලා ඒක එන්තැල්පි පර්යාසයට ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. හරිනම් බලද්දී ඒ කියන්නේ අර මෙතනට අදාළවනේ මේ දැනට දීලා තියෙන තොරතුරු තියෙන්නේ. ලැබෙන එක්කිනාගේ මවුල වලින් මේක කතා කරලා නැහැනේ. ඒ නිසා මේ ABCD කියන හතරෙම තියෙන දරුවෝ සෝඩියම් පෙරොක්සයිඩයට සාපේක්ෂව තමයි අගේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 4ක් කියලා හෝ 2ක් කියලා තියෙන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ඒක වැරදි. මම කියන්නේ එහෙම ඉෂුව එකක් කරගන්න ඕනේ නැහැ. හරි කොහොම හරි ඔතන ඔයාට බලුවම පේනවා මෙයාගේ මවුල එකක් කියන්නේ ග්‍රෑම් කීයක් දාවේ 78ක් නේ. එතකොට ග්‍රෑම් 78කට තමයි පුතේ මෙන්න මේ 126 නිදහස් වෙන්නේ. එහෙනම් මෙයා අහන්නේ මවුල එකකට 63 දශම ශක්තියක්. නෑ මුදාහරි නෙමෙයි. ඔව් මුදාහරි ඈ. මුදාහරින වචනේ හරි. නමුත් 63ක් නෙමෙයිනේ. ග්‍රෑම් 78කට මේ හරි. මේක දෙකනේ. දෙකයි කියන්නේ කීයද? ග්‍රෑම් 78ක් නෙමෙයි. ඒතර 78 ඒවා දෙකක්. 78 ඒවා දෙකක්. ඒ කියන්නේ 78 ඒවා දෙකක් කියන්නේ 6යි රයිට් 14යි 15යි නේ. ග්‍රෑම් 156කට තමයි මේ ගාන දීලා තින්නේ. ග්‍රෑම් 156ක් පුතේ මොකක් වුණාමද? අදාළව තමයි දැන් මෙතන මවුල දෙකක් නේ මේ ඉලක්කම වෙනස් වුන්නේ නෑනේ අපේ අතින්. ඒ කියන්නේ මවුල දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් 156කට අදාළව තමයි නිදහස් වෙන්නේ කොච්චරද? 126ක් නිදහස් වෙන්නේ. හරි. ග්‍රෑම් 156කට අදාළව තමයි ග්‍රෑම් 100 මේ ශක්තිය 126ක් නිදහස් වෙන්නේ. ඒතකොට මේ ගාණය අහලා තියෙන්නේ මවුල් එකක්. ඒ කියන්නේ මේකෙන් භාගයක් නේ. මේකෙන් භාගයක් නිදහස් වෙද්දි මේකෙන් භාගයයි. ඒ කියන්නේ 63ක. මෙනම් මේ ප්‍රකාශය හරි යනවා. අර කියන මූලික වැරදි තිබ්බේ නැත්තම්. නේ? අර කියන මූලික වැරදි තිබ්බේ නැත්තම් ගාන දීලා තියෙන්නේ Na2O2 ඒ කියන්නේ නැත්නම් සෝඩියම් පෙරොක්සයිඩ් මවුල දෙකක් ඒ කියන්නේ ග්‍රෑම් 156කින් 126ක් නිදහස් වෙනවා කියලා. එහෙනම් 156කින් 126යි නම් මේ ඒ වල අහලා තියෙන මවුල එකක්. ඒ කියන්නේ මේකෙන් භාගයකදී
මේකෙන් භාගයක් නිදහස් විය යුතුයි. ඒක හරි. මේ උරාගනී කියන ඒවා කොහොමද වැරදිනේ? උරා ගන්න බෑනේ. මේක හරිද මේ උරා ගන්න නැහැනේ මේ ඍණ කියලා දීලා තියෙනනේ මෙතන පැහැදිලිව තියෙනවා ඍණ කියලා. ඒක උරා ගන්නව නෙමෙයිනේ. මේක ඇත්තටම නිදහස් කරනවා. හරිද? ඊළඟට මෙන්න මෙයාගේ ග්‍රෑම් 39ක්. ඒ කියන්නේ එකතු කළ විට මෙච්චර ශක්තියක් මුදා හරි. ඔව් ඉතින් මවුල එකක් කිව්වත් එකයි නෑ. වැරදීනේ. නේද? ග්‍රෑම් 30 නෑ හරිනේ. හරි. ග්‍රෑම් 39ක් කියන්නේ මොකද්ද? මේ 156 හතරෙන් බෙදෙන්න ඕනනේ. මේ 156 හතරෙන් බෙදෙන්න ඕන. එතකොට අර 126ත් හතරෙන් බෙදෙන්න ඕන. එතකොට 126 හතරෙන් බෙදුණා කියන්නේ 63 දෙකෙන් බෙදනවනේ. ඒක ආයෙ එකත් හරි. මේකත් හරි. එහෙනම් පුතේ මේකේ උත්තරේ වෙන්න ඕනේ. නිවැරදිනේ අහලා දෙන්න ඕනේ. නිවැරදිනේ. A සහ D තමයි උත්තරේ එන්නේ. මෙන්න මෙතන solid දීලා මෙන්න මෙතන හතර ඉලක්කම දාලා තිබ්බා නම් මෙන්න මේ පොඩි වැරදි දෙක නිසා පොඩි කියන්නේ මේ මුද්‍රණයේදී හරි මොකක් හරි වෙන්නේ නැති ඉතින් එහෙම වෙනවනේ නේද මිනිස්සුනේ මේවා කරන්නේ ඒ නිසා කොහෙවත් ඉන්න වැඩ නොකරපු නිකන් ආතප් පීතන් නැති හරක් වගේ අයටත් මේ 38 වෙනි ප්‍රකාශයේ ලකුණු ලැබුණා පැහැදිලි right හරි ජලයේ විලයනයේ එන්තැල්පිය වාෂ්පීකරණ එන්තැල්පිට අඩුයි. මේ ප්‍රස්ථාරය ඔබට අපි කියලා දෙනවා කලාප සටහන් වලදීත් තොර ශක්ති විද්‍යාව පමණක් කරද්දී මම නම් පුද්ගලිකව මේක කියලා දෙන්නේ නැහැ. නමුත් ශක්ති විද්‍යාව යටතේ මම මේක දාලා කතා කරනවා. මෙන්න මේ අක්ෂයට එන්නේ ඔබ දන්නවා උෂ්ණත්වය නමුත් මේක ෆිසික්ස් වල තාපය වගේ පාඩම් වල කියලා දෙනවා. ඒතර මෙන්න මේ පැත්තට එන්නේ මේ තාපය. තාපය සැපීම වගේ එකක් ගන්නකො තාපය. හරි. එතකොට මීට අදාළ ප්‍රස්ථාරය ඔයාට මතක නම් ඔබ දන්නවා මේක යන්නේ මෙන්න මේක සෙල්සියස් බිඳුව. මේ හරිය සෙල්සියස් 100 කියලා ගන්න. මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් ප්‍රස්ථාරය ඇවිල්ලා මෙන්න මෙහෙම පොඩ්ඩක් ගිහින් මෙහෙම උඩට නැගලා එතන ටිකක් මෙහෙම ඇදිලා ඔහොම තමයි යන්නේ. මෙන්න මේ හරියට තමයි පුතේ අර විලයනේ එන්තැල්පිය මෙන්න මේක. විලයනේ ඩෙල්ටා HT ට ෆුස් කියලා කියන්නේ මේක ෆුස් එක. හරි. මෙන්න මේ හරියට තමයි අපි කියන්නේ ඩෙල්ටා HT ට නැත්නම් වැප් එක. වාෂ්පීකරණය. අරක පුස් එක මේක වැප් එක. එතකොට ඔබට තේරෙන්න ඕන මේ සාමාන්‍යයෙන් දරුවෝ වැප් එක මෙන්න මේක විශාලයි මේක කුඩයි. ඒක ඉතින් අර නිකන් ඇඳ ඉරනෙස ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් නෑනේ. නෑ ප්‍රශ්නයක් තියෙනවා. මේ අක්ෂය අමතක කරන්න එපා මේ අක්ෂයෙන් අදහස් කරන්නේ තාපය සපේනවා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මෙන්න මේ කාල සීමාව තුල තාපය සපයලා තියෙන්නේ අඩුවෙන් මේ කාල සීමාව තුල අවශ්‍ය වෙච්ච තාපය වැඩි. දැන් මේ තාපය අපි ඒකාකාරීව සපයනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් මෙතන කියන්නකෝ තත්පර 10යි කියලා. මේක තත්පර 10යි ගියේ. මේකට තත්පර 20ක් ගියා කියලා හිතන්න. තත්පර 20ක් ගියා කියලා හිතන්න. හරි. රයිට්. මේක තත්පර 10යි. තත්පර 10යි. මේක තත්පර 20යි. හරි. ඒකාකාරීව සපයනවා නම් තාපය අපි තාපය ඒකාකාරීව සපයනවා කියලා හිතන්න.
ඒතර මේ මොකද්ද වෙලා තියෙන්නේ? තාපයේ ඒකාකාරීව සපයන් යනවා. හැබැයි අර විලයනයේට තත්පර 10ක විතර කාලයක් ගියාට වාෂ්පීකරණයට තත්පර 20ක් විතර යනවා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ පුතේ අර ජලය කියන වචනයට වඩා මම H2O කියන වචනේ ලියන්න තිබ්බනම් හොඳයි. H2O ඝනය H2O ලික්විඩ් එක වෙනවා. ඒ H2O ලික්විඩ් එක H2O ගෑස් වෙනවා. මෙන්න මෙතනදී හරි හොඳට මතක තියාගන්න මේක අපි 4 වෙනි පාඩර පදාර්ථයේ වායු අවස්ථාව කියන කොටසදී අපි කියලා දෙනවා ඔබට. මේ දෙන්න අතර නෑකම ළඟයි කියලා. නෑකම ළඟයි. ඔබට මතක ඇති නෑකම ළඟයි. මෙතන නෑකම දුරයි. ඩක් අකුරු ලියවෙනවා පොඩි අවුලක් ආව පෙන් එකේ. හරි. කමන්නේ අන්තිම ප්‍රශ්නේ අද දවසේ කතා කරන. හරි. එතකොට මේ දැන් ඔයා හිතන්න ළඟ ඉන්න නෑයෙක්ව හම්බෙන්න යනවා කියලා. ඔයාට වියදම් කරන්න වෙන මුදල අඩුයි නේද? ප්‍රවාහනයේ වගේ දෙයකින් අපි හිතමුකෝ. ප්‍රවාහනයේ වගේ දෙයකින් හිතුවොත් රයිට්. ඔයාට යන වියදම يعني කාලය අඩුයි, වියදම අඩුයි නේද? එතකොට දුර ඉන්න නෑයෙක් බලන්න ගියොත් මොකද වෙන්නේ? කාලය වැඩි, වියදම වැඩි, එහෙම. මේ මොකද්ද නෑකම ළඟයි කියන්නේ? නෑකම ළඟයි කියන්නේ පුතේ මෙයා ගාව තියෙන බන්ධන ටිකක් කඩපුවාම ද්‍රව තත්ත්වයට ගන්න පුළුවන්. හැබැයි ද්‍රවයක්, ඒ කියන්නේ ඝනයක් එයා ගාව තියෙන බන්ධන ටිකක් කඩපු ගමන් ද්‍රව තත්ත්වයටපත් වෙනවා. හැබැයි පුතේ ද්‍රව ඉන්නව නේද? ද්‍රවවල මොකක් වෙන්න ඕනද? බන්ධන ගොඩක් කැඩෙන්න ඕන වායු තත්ත්වයට එන්න. ඒතර ගොඩක් කඩන්න සපයන්න ඕන ශක්තිය වැඩි. හරි. එතකොට මේකේ පුතේ පළවෙනි ප්‍රකාශයේ හරි කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දෙවෙනි ප්‍රකාශය හොඳට බලන්න. අනිත් පැත්තට තියෙන්නේ වාෂ්පීකරණයට සාපේක්ෂව විලයනයේදී විලයනයේදීලු ඈත් වෙන්නේ. විලයනයේදී නෙමෙයි පුතේ අණු ඈත් වෙන්නේ මේකෙදි මෙන්න මේ ක්‍රියාවලියදී ඈත් වෙන්නේ. මේකට කියන්නේ වාෂ්පීකරණය. මේක වැරදි. මේක අනිත් පැත්තට දීලා තියෙන්නේ. හරි. උත්තරේ අපිට ගන්නට වෙන්නේ එහෙනම් 3 කියලා. පැහැදිලිද? ඒ කියන්නේ අර මේ දැන් වායු බවට පත් වෙද්දීනේ පුතේ අණු ඈත් වෙන්න ඕන. රයිට් නේ? මේ දෙවෙනි ප්‍රකාශය කියලා තියෙන්නේ වාෂ්පීකරණය. කියන්නේ වායු බවට පත් වෙද්දී අණු ඈත් වෙනවට වඩා ඒ කියන්නේ ඝනය ද්‍රව බවට පත් වෙද්දී අණු ඈත් වෙනවට වඩා මෙහෙම කිව්වොත් ඝනය ද්‍රව බවට පත් වෙද්දී අණු ඈත් වෙන්නේ ගොඩක් ඈත් වෙනවලු ද්‍රවය වායු බවට පත් වෙද්දී චුට්ටලු. සම්පූර්ණයෙන්ම වැරදීනේ. සම්පූර්ණයෙන්ම වැරදීනේ. හරි. ඒක තමයි කතාව. පැහැදිලිද? රයිට්. එහෙනම් මම හිතනවා ඔබ ප්‍රයෝජනවත් දෙයක් කරගන්න ඇති මේකෙන් කියලා. මේ වැඩේ හරහා ඔයාලා හැමෝටම මම ඔයාලගේ උසස් පෙළට ප්‍රතිඵල වලට සුබ පතනවා. මම මේ රෙකෝඩින් එක කරද්දි දරුවනේ පාන්දර මේකේ ස්ලයිඩ් ටික හදලා ඔක්කොම කරලා අරගද්දී එකමාර දෙක විතර වුණා. ඉතින් එතන ඉඳලා දැන් 3:45 වෙලාව. මේ වෙලාව තමයි මම මේක රෙකෝඩ් කරලා අවසන් වුණේ. හරි. එහෙනම් මගේ මහන්සියට ඔයාලගේ ප්‍රතිඵල තියේවි කියලා මම විශ්වාස කරනවා. අපේ ඔබට හම්බෙන ප්‍රතිඵල දවසක මේ වීඩියෝ එක යටින්ම කමෙන්ට් එකක් විදිහට දානවා නම් මං හරි කැමති වෙනවා. ලංකා පුරා ඉන්න දරුවන්ට කුමන හෝ ආකාරයකට අපිටත් ප්‍රතිඵලය කරහා ඒ කියන්නේ අඹමල් රේණුවක් එහෙම නැත්නම් 0.0000001කින් හෝ ඔබේ ප්‍රතිඵලයට මටත් දායක වෙන්න ලැබුණා නම් එහෙනම් ඔයාලා හැමෝටම මම සුබ පතනවා හොඳට වැඩ ටික කරගන්න. හරි.